හායි කොහමද ඔයාලට මං උදේ වැඩට යන ගමන් අතට මට පොඩි දෙයක් කියන්න මතක් වුණා. දැන් අපි වෙන රටවල් වල තනි වෙලා ඉද්දි මේ විදිහට වැඩට යනකොට ආයෙ වැඩ ඇරිලා එනකොට විශේෂයෙන්ම රෑ වෙලා එනකොට මට ගොඩාක් අවස්ථාවල හිතිලා තියෙනවා. ඒ කියන්නේ මං වැඩ ඉවර වෙලා ඔහොම කෙලින්ම මේ යන්නේ ගෙදරට කියලා. මං දන්නේ මට විතරද එහෙම හිතෙන්නේ මේ අනිත් රටවල් වල ඉන්න අයට ඒ වගේ හැඟීමක් දැනෙලා තියෙනවද කියලා. මට මේ ගොඩක් අවස්ථාවල එහෙම හිතිලා තියෙනවා. මං ඔෆ් වෙලා එනකොට කෙලින්ම ගෙදර යනවා වගේ හැඟීමක් දැනෙනවා මට සමහර වෙලාවට. අතන මේක මාරවුල්. සමහර අය මේකට කමෙන්ට් කරන්න පුළුවන් එහෙම ඉච්චර අවුලක් තියෙනවා නම් ඇයි ලංකාවට වෙලා ඉන්න බැරි මේ ඇයි වෙන රටකට ගියේ කියලා. ඒක හැමෝම දන්නවා. අපි හැමෝගෙම හීන තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. සමහර අවස්ථාවල අපිට ලංකාවේ ඉඳන් ඒ වලට අපේ හීන වලට අපිට යන්න අමාරුයි. සමහර අවස්ථා අපිට අඩුයි. ලංකාවේ සමහර ඒ කියන්නේ අපිට තියෙන ඔපචුනිටිස් ගැන මම කියන්නේ. එහෙම අවස්ථාවල අපිට තීරණයක් ගන්න වෙනවා. වෙන තැනකට වෙන රටකට ගිහිල්ලා අපේ ටාගට්ස් වලට යනවද නැද්ද කියලා තීරණය අපිට සමහර අවස්ථාවල ගන්න වෙනවා. ඒකයි ඇත්තටම මේ සමහර වෙලාවට ගෙදරින් කෝල් එනවා. කෝල් ආවම අහනවා මේ උදේට කාලද යන්නේ? අපි බොරුවට ඕක කියනවා රටවල් වල ඉන්න අය දන්නවා බොරුවට ඕක කියනවා. මන් දන්නේ මම නම් ඒ කියන්නේ උදේට කනවා කියලා එහෙම රටාවෙන් පස්සේ එහෙම කරලා නැහැ. ඒ කියන්නේ කාලා තියෙනවා. නමුත් අර අපේ ලංකාවේ වගේ උදේ නැගිට්ටාම 7ට 8ට විතර අපි කන්නේ බත් ටිකක් කනවා එක්ක මොනවා හරි හදලා තියෙන දේක් කිරිබත් මොනවා හරි අපි හදලා එහෙම මේ කන්න වෙලාවක් නැහැ ඇත්තටම. නැගිට්ටායේ ඉක්මනට බාත්රූම් එකට ගිහින් ඉවර වෙලා ඒ වැඩ ටික කරගෙන පුළුවන් ඉක්මනට ඇඳගෙන මේ දුවනවා මෙට්‍රෝ එකට හරි බස් එකට හරි. මොකද මේ අපිට ටයිම් එක නැත්තම් මේ වෙලාවට ඉන්න තැන හිටියේ නැත්තම් ඒක ප්‍රශ්නයක්. ඉතින් මේ සමහර වෙලාවට ඉතින් පොඩි හිතට අවුල් ගතියක් දැනෙනවා. මොකද කරන්නේ නේද? මම හිතන්නේ මට විතරක් නෙමෙයි රටේ ඉන්න හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඔයත් රටේ ඉන්න කෙනෙක් නම් මේක කමෙන්ට් එකක් දාන්න මෙහෙම හිතන්නේ මට විතරද නැත්නම් ඔයගොල්ලන්ටත් මේ වගේ හැඟීමක් දැනෙනවද කියලා. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න ඕන හැමෝම. බයි.